අයිබෝවන් සෑහෙන නිහඬියාවකින් පස්සේ ඔන්න අද අපි වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වුණා. ඉතින් ගම් වතුර විවසනය නිසා ගොඩක් කට්ටිය ලංකාවේ පීඩාවට පත් වුණා. ඉතින් ඔන්න අද අපි මට ගොඩක් කට්ටිය පෞද්ගලිකව කතා කරා. අනේ මල්ලියෝ පුළුවන් නම් ඇවිල්ලා නුවර ප්‍රදේශයේ ඉන්න අපේ කට්ටියට මේ ෆිල්ටර් ටික ගහලා දෙන්න කියලා. ඉතින් මම හිතුවා දැන් මේ ගම් වතුර පීඩාව දැන් චුට්ටක් ක්‍රමෙන් අඩු වෙලා ගිහිලා තියෙනවා. හැබැයි දැන් බොන වතුර එක ක්වොලිටි නැහැ. අපවිත්‍ර ජලය තමයි දැන් අපේ තියෙන ජල මූලාශ්‍ර වලට එකතු වෙලා තියෙන්නේ. එහෙම වුණොත් ඔන්න තියෙන ගැටලුව තමයි ඉදිරියේදී අපිට එනවා බෝ නොවන රෝග. ඉතින් අපේ දරුවෝ අපි අනිවාර්යයෙන්ම ආරක්ෂා කරගන්න ඕනේ නාලක මහත්තයා. ඒක නිසා පෞද්ගලිකව මට කතා කරලා කිව්වා අනේ මල්ලි ඇවිල්ලා මේ වෝටර් ෆිල්ටරේ ඔයාම ඉන්ස්ටෝල් කරලා දෙනවා නම් හොඳයි. ඊටමත් හොඳට වගකීමෙන්. ඉතින් මම මගේ හිතවතුන්ට අද බලාපොරොත්තු වෙනවා මේ වෝටර් ෆිල්ටරේ ගිහිල්ලා ඉවරලා ඉන්ස්ටෝල් කරලා දෙන්න නුවර ප්‍රදේශයේ. ඉතින් අපි කොහෙද අද යන්නේ නුවර කොයි පැත්තටද? අපි නුවර ටවුන් එකේ තියෙනවා. ඊළඟට අපි යනවා නත්තරම්පත. ඊට පස්සේ අකුරණ යනවා. එතකොට කටුගස්තෝටත් යනවා. මේ වෙනකොට අපි ෆිල්ටර්ස් 10කට වැඩි අතෝට දාගට තියෙනවා. ඉතින් අපි දවසකට පොඩි ප්‍රමාණයක් තමයි ඉන්ස්ටෝල් කරන්නේ. මොකද ඒක හරි විදියට කරලා දෙන්න ඕන නිසාවෙන්. ඉතින් ඔන්න ඔයාගේ ජලය සුපිරිසිදු ජලයක්ද? ඔබගේ ජලය දැන් මොනවද වෙලා තියෙන්නේ? දැන් තියෙන තත්ත්වය මොකක්ද කියලා ඔන්න නොමිලේ ජල පරීක්ෂාවක සිදු කරලා දීලා තමයි මේ ජල පෙරණ යන්ත්‍රය අපි හයි කරන්නේ. ඉතින් කියන්න සතුටුයි ලංකාවේ තියෙන අංක 1 පියවර 8ක් තියෙන ජල පෙරණ යන්ත්‍රයේ ඇල්කලීන් ආයතනයේ සතුව විතරයි තියෙන. ලංකාවේ වෙන කොහෙවත් ගන්න වෙන්නේ නැහැ. ඔයා ෆිල්ටරයක් ලංකාවේ කොහෙන් හරි හයි කර ගන්නවා නම් ඔයා බලන්න UV කියන ෆිල්ටර් එක අනිවාර්යෙන් අඩංගු වෙලා තියෙනවාද කියලා. මේ කාලේ අනිවාර්යයෙන්ම UV කියන ෆිල්ටර් එක තියෙන්නම ඕනේ. මොකද සුද්ධ ජීවීන්ගේ ප්‍රශ්න දැන් ගොඩක් ඉස්සරහට මතුවෙන්න පුළුවන්. මොකද ජලය අපවිත්‍ර වෙලා තියෙන නිසා. ඉතින් UV ප්‍රොඩක්ෂන් එක නැත්තම් ඒ ෆිල්ටරේ ඇත්තටම වැඩක් නැහැ. 100% හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. ඒක නිසා අනිවාර්යයෙන්ම 0.76යි 20යි 20යි 336 0.76යි 20යි 20යි 882 මේ නම්බර් දෙකටම කෝල් එකක් ගන්න. දැන් කෝල් එකක් ගන්න. අපි අතේ තමයි ටෙලිෆෝන් නම්බර් දෙකම අතේ තියෙන්නේ. මේ වෙනකොට ඔයාලට පුළුවන් කෝල් එකක් දීලා විලා නුවර ඒරියා එකේ ඉන්න ඕනම කෙනෙකුට මේ ජල පෙරණ යන්ත්‍රය හයි කරගන්න සහ නොමිලේ ජල පරීක්ෂාව සිදු කරගන්න. එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න කියලා ඉල්ලීමත් එක්ක අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.